සුදවසක් යාළුවනේ. පොඩ්ඩක් කතා කරන්න හිතුණා තපිඩා YouTube channel එකේ. ඉතින් මේ ලංකාවේ මේ පිරිසිදුකම ගැන වර්තමානයේ මාතෘකාවක් කළා තියෙනවානේ. ඉතින් මම දකින්නේ දේ මොකද්ද ලංකාවේ ලස්සන රටක් විදිහට තියාගන්න ඕන විදිහ ගැන ඔයගොල්ලන්ට යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න තමයි ප්‍රකාශ කරේ. ඉතින් මේක ඉතාමත්ම කෙටි කාලින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. උගන්නලා මේ අද කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි එහෙම කරනවා නම් තද නීති රීති. මිනිස්සයා ගැන හිතන්නේ නැතුව ඔක්කොටම සමසේ තද නීති රීති. මොනවාද කෙල ගහනවා නම් කවුරුත් දැක්කොත් ඒ අවශ්‍ය පරිසරය සකසලා නීති අඳුනලා දීලා එහෙම කරොත් මෙන්න මෙහෙම දඬුවම් දෙනවා කියනවා වගේ. තද නීතිය දැබවි සෙල්ලන්නේ ඔක්කොටම එක වගේ. ලංකාවේ එහෙම නීතිය අද තාමත් රටේ පොලිසිය වෙන්න පුළුවන්, රටේ නීතිය වෙන්න පුළුවන් එක හා සමාන නැහැ. ඉතින් ඒක හිතන තරම් ලේසි නෑ. අනිත් එක තමයි ලංකාවේ ආකල්ප මිනිස්සුන්ගේ. ඒ ආකල්ප හිතන තරම් නීති දාලවත් හදන්න බෑ කියලා ඕගොල්ලෝ දන්නවා. එතකොට මම කියන්නේ ලංකාවේ මේ තත්ත්වයට හේතුව මං හිතන්නේ අපි තාම අවුරුදු 15ක් වරම 20ක් පසුපසින් ඉන්නේ. ඉතින් මේ ක්‍රමය නිසා කොච්චර අලුතින් පටන් ගත්තත් මේවා වෙනස් කරන්න ලේසි වෙන්නේ නැහැ. ඒවා බොක්කෙන් වෙන්න ඕන, ඔළුවෙන් වෙන්න ඕන, හදවතින් වෙන්න ඕනේ. ඒවා ගෙදරින් වෙන්න ඕන, පුංචි කාලේ ඉඳලා වෙන්න ඕනේ. එහෙමනම් අපිට අදින්දර පරම්පරාවක් හදන්න වෙනවා. එහෙනම් වර්තමානයේ ඉඳලම පරම්පරාවක් හදන්න වෙනවා. ඉතින් මේ පරම්පරාව හදන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕනේ. මේක සිල්ලන් දෙයක් නෙවෙයි. ඉතින් මේක මේ ආණ්ඩුවට බැනලා ආණ්ඩුවට මේ කොච්චර නීති දැම්මත් මේ ආණ්ඩුව try කරත් ඒක ඇත්තට ප්‍රායෝගික නෑ. ඒකට හේතුව තමයි අපි තම අවුරුදු 15ක් 20ක් පස්සෙන් ඉන්නේ. එහෙනම් මේක අපිට කරන්න ඕන පෙරපාසලවදී පුංචි කාලේ ඉඳලම අධ්‍යාපනයේ තුලින් මුලින් ඉඳලම විෂයක් විදිහට මේක හඳුන්වලා දීලා කොහොමද රටක් පිරිසුදු තබා ගන්න කියන එක තමන්ගේ නිවස තුලදීම එය පටන් ගන්න ආකාරයේ විෂයමාලක් හඳුන්වලා දීලා මේක තුලින් රටක් පිරිසුදු කරන ආකාරය පිළිබඳ දැනුමක් ලබා දෙන එක තමයි වැදගත්ම වෙන්නේ. ඉතින් මේක අපිට පුළුවන් අවුරුදු ඒ ලෙවල් වෙනකන් මේ අධ්‍යාපන ක්‍රමයේ තුල මේක හඳුන්වලා දෙන්න. මොකද රටකට අවශ්‍යම කාරණයක් නිසා මේක නොනවත්තා කරගෙන යනවා. එතකොට මේ තේරෙන වයසට යනකල් මේ પરම්පරාව ඒ අධ්‍යාපනයෙන් ඒ අවබෝධයෙන් සිටිනවා. එතකොට මේ પરම්පරාව සම්පූර්ණයි. ඒ කියන්නේ අවුරුදු 18ක් 20ක් විතර යනවා කියන එකනේ. අන්න ඒකයි. එතකොට මේ ආත්මාර්ථකාමී සමාජයක් ගොඩනගන එක වළක්වීම තමයි මේ විශේෂ ප්‍රධාන කාරණේ වෙන්නේ. අනිත් එක තමයි වර්තමානයේ එහෙම වෙන්න හේතුව මම කියන්නේ ඒක තමයි වර්තමානයේ මේ පරණ પરම්පරාව. අලුත් પરම්පරාවක් අධ්‍යාපනයෙන් ඇති වෙන්න අවුරුදු 18ක් විතර යනවා. ඉතින් දැනට ඉන්නේ මේ අධ්‍යාපන ලැබපු පරණ પરම්පරාව නැති වෙනකත් මේ પરම්පරාව කියන්නේ මෑකේනකල් මේ අලුත් પરම්පරාව ගොඩනැගිය යුතුයි. ඉතින් මේ වර්තමානයේ પરම්පරාව දැන් ඔයගොල්ලෝ පැහැදිලි ලංකාවේ සල්ලි තියෙන මිනිස්සු සල්ලි නැති මිනිස්සු කියලා වෙනසක් නැහැනේ. කුණු දාන විදියනේ. වාහනෙන් ගිහලා කුණු දාන ලොකු වාහන වලින් ගිහලා පාර කුණු දානවා. ආත්මාර්ථකාමීනේ. ඉතින් ඒ ක්‍රමේ නැති වෙනවා. ඉතින් ඔබට පේනවා ඇති මම මේ ඉන්නේ නැත. ඉතින් ජපානයේ කියන පිරිසුදුකම කියලා ගැන ඉතින් කතා කරන දෙයක් නැහැනේ. ඉතින් නමුත් මේ ජපාන් ජාතිකයන් විතරයි මේ විදිහට මෙවලා තියෙන්නේ. ඉතින් ගොඩාක් පිටරට මිනිස්සු මම දැකලා තියෙනවා කෙල ගහනවා කුණු දානවා ඒවා කරනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ රටේ ඉඳලා හැදිච්ච ආකල්ප. ඉතින් ඒවා විනාශ කරන්න බෑ නේද? කුණු දානකොට දැන් ජපානයේ කුණු දානකොට ප්‍රදේශයෙන් ප්‍රදේශයට දවසින් දවසට කුණු වෙන් කරලා තමයි අපි දාන්නේ. එතකොට ඒක යම්කිසි විධිමත් ක්‍රමයකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ අධ්‍යාපනය හරියට ඉගෙනගෙන හරියට දැනගෙන මේ විදිහට ක්‍රියාත්මක වෙන්න ගොඩක් අය කම්මැලි. මොකද ආකල්ප පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගන්න නැති නිසා. ඉතින් ඕක ලොකු ප්‍රශ්නයක්. එතකොට ලංකාවේ ඔය ආකල්පමී කියන එක ආකල්පය කියන එක අර විදිහට හදට උගන්නලා ක්‍රියාත්මක කරන්න ඕන. අනිත් එක තමයි නීතිය. ලංකාවේ නීතිය ගැන ඉතින් අහන්න දෙයක් නැහැ නේ. එක එකනට වෙනස්නේ. ඉතින් නීතිය කියන එකත් හදන්න කාලයක් යනවා හරියට නේ. හරි පාලනයක් තුල. ඉතින් මේකත් තාමත් වැදගත්. ඒකට මේකට නීතිය අනිවාර්යෙන් දැඩි නීති ගේ යුතුයි. මේක පුද්ගලයා මේ දුප්පත්ද පොහොසත්ද කියලා අදාළ නැහැ. රයිට්. එතකොට ඒ නීතියත් අද ඉඳලා හරියට ක්‍රියාත්මක කරොත් අර අවුරුදු 18ක වෙනකල් ලබන પરම්පරාව
යම්කිසි දෙයක් හොඳ දෙයක් ඉගෙනගෙන තමන්ගේ රට වෙනුවෙන් ලස්සන තමන්ගේ රටක් ඇති කරගන්න මේ පරම්පරාව ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒක ප්‍රධානම කාරණය. රයිට්. මම දැක්කා ඊයේ පෙරේද වලං කේස් එකනේ. ඉතින් ගොඩක් අයගේ මේ ලංකා මිනිස්සුන්ගේ හිතුණු ඉඳන් ඔය මේ ආකල්ප දියුණු නැත්තේ. කෙල ගහන්නේ ඕන දෙයක් කරන්න කියන්නේ එහෙමයි. ඉතින් එහෙම නෙවෙයි. රයිට්. රටක නීතියක් තියෙනවා. මම කියන්නේ මිනිස්සෙක් විදියට ජීවත් වෙන්න ඕන රටක අනිත් මිනිස්සුෙකුට කරදරයක් නොවෙන්න, බාධාවක් නොවෙන්න, අසාධාරණයක් නොවෙන්න. ඒකත් ඉගන්නන්න ඕනේ ලංකාවේ මිනිස්සුන්ට. ලංකාවේ මිනිස්සු ඒක ඇත්තෙම නැහැ. ඉතින් ඒක තමයි ප්‍රධානම කාරණේ. දැන් අපි වෙන රටකට අනිවාර්යෙන් මම හිතනවා හැම මිනිස්සෙක්ම දියුණු රටකට යා යුතුයි කියලා. එතකොට ගොඩක් දේවල් ඉගෙන ගන්නවා, දැන ගන්නවා. දැන් ජපානයේ අපිට ඕන තැනකට යන්න පුළුවන්. ඕන තැනක නිදහස ඇවිදින්න පුළුවන්. ඕන තැනක දුවන්න පුළුවන්. ඕන තැනක නිදහස ඉන්න පුළුවන්. ඉතින් පිට රටෙක් වුණත් නේ, පිට රටකින් ආපු කෙනෙක් වුණත් ලංකාවේ මම හිතන්නේ අපිට ගොඩනැගිල්ලකට යන්න ලේසියෙන් නිදහස ඇතුල් වෙන්න පුළුවන් පරිසරයක් තියෙනවාද කියලා. ඒක පුළුවන් කාර සල්ලි තියෙන බලය තියෙන මිනිස්සුන්ට තමයි මේ පරිසරය ගොඩක් සැහැල්ලුවෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන සමාජයක් අනිවාර්යෙන් වෙනස් කරන්න මූලික අඩිතාලමක් දැමිය යුතුයි. පස්සට යනවා කරන්න දෙයක් නැහැ. කාලයක් ඇයි. ඉතින් මේ පරම්පරාව හරියට හදන්න නම් ওই ක්‍රමයේ තමයි අනුගමනය කරන්න ඕනේ. ඉතින් මම මේ ඉන්න තැන කොහේ ගියත් දැන් සමහරක් මිනිස්සු දුම්බොන්නේ තැනක් හදලා තියෙනවා බිඩල් මේ ගොඩනැගිල්ලේ තැනක් දුම්බොන්න වෙනම තැනක් හිතෙන් ඇවිල්ලා විවේකය තියෙන වෙලාව ඇවිල්ලා දුම් බීලා අවශ්‍ය කරන ඒ කියන්නේ ෆිල්ටරේ දෙන්න ඒ කියන්නේ දාන්න තැනක් තියෙනවා ඒකට දාලා ඒ විදිහට තමයි මේවා වෙන්නේ. දැන් ලංකාවේ එහෙම නැහැනේ. කෙල ගහනවා හැමතැනම මොකක් හරි තැනක් තිබ්බොත් පඳුරක් තිබ්බොත් ඒකට කෙල ගහනවා. ඉතින් මේ පඳුර කියන්නේ මොකක්ද කියන එක මල් ගහක් තිබ්බොත් ඒකට කෙල ගහනවා. මොකක්ද කියන එක අර එච්චර කරවත් ආකල්ප දියුණු නැහැ. මල් ගහක් කියන්නේ ඇයි මල් ගහක් එතන තියෙන්නේ කියන්නේ ඒක ගැනවත් අවබෝධයක් නැහැ. මේක දුප්පත් පොහොසත් වෙන්න ඕන අධ්‍යාපනයක් අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ දන්නේ නැති චීනයේ ඕගොල්ලෝ හොයලා බලන්න චීනයේ කොහොමද රට පිරිසුදු තබා ගන්න ගත්ත මූලිකම පියවර. මුලින්ම ගත්ත ඒගොල්ලෝ ගෙදරින් නිවසින් තමයි මේ පිරිසුදුකම තියාගන්න එක ඉස්සරම හඳුන්වලා දීලා රටක් ලස්සන තමන්ගේ රට දියුණු කරන්න මූලික අඩිතාලම දැම්මේ. ඉතින් ඒක ලංකාවේ අනිවාර්යෙන් විය යුතුයි. ඉතින් ඒකට අපි පරක්කුයි. ඉතින් දැන් ඉඳලා පටන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මේ නීතිය කියන එකයි අධ්‍යාපනය කියන එකයි තව පරම්පරා කවුරු 18කින්වත් පව් ගියාට පරක් වුණාට කමක් නැහැ. මේ පරම්පරාව කොහොමද හදන්න බෑ. ඒ මිනිස්සු ඉන්න කල් මේ රටේ කිසිම තීරණයක් ගත්තත් ඒකට වෙනස් වෙන කට්ටියක් ඉන්නවා, විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා. හොඳ තීරණයක් ගත්තත් ගොඩක් අය වෙනස් වෙනවා. ඉතින් මේ දේශපාලනය වුණත් බලන්න දේශපාලනයට කත්ත දින මිනිස්සුනේ ලැජ්ජායිනේ නේ. මේ සමාජයේ මම දකිනවා මගේ Facebook ගිනුවේ හිටන් ඉන්නවා අධ්‍යාපනය ලැබපු අය. තාමත් රට විනාශ කරපු හොරාකාපු ප්‍රසිද්ධ ඒ මිනිස්සුන්ගේ පස්සේ යනවා. ඒ මිනිස්සුන්ට කත්ත දිනවා. එහෙම අවශ්‍ය නැහැ. අපි අපේ සල්ලි වලින් අපි දුක් මහන්සියෙන් ඉගෙන ඇයි මේක එක මිනිස්සුන්ට අපි කඩේ යන්නේ. එහෙම මිනිස්සු තමයි Tamanට යම්කිසි දෙයක් ලබා ගත්තා නම් තමන්ගේ දරුවන් යම්කිසි දෙයක් ලබා ගත්තා නම් තමන් ඉන්ටීරියර් තැනක් ලබා ගත්තා නම් මොකක් හරි වාසි ලබා ගත්තා අය මේ එහෙම පස්සේ යන්නේ. ඉතින් ඒක මුල් කාලේ තමන්ගේ දෙමව්පියන්ගේ පරම්පරාව ඉඳලා ලැබිච්ච දෙයක් ඥානමය ලැබිච්ච දෙයක් තමයි අදටත් ඒ ඉගෙන ගත්තත් ඒ මිනිස්සු කරන්නේ. ඉතින් ඒක නිසා ඒ මිනිස්සු නම් හදන්න බෑ. ඒකයි මම කියන්නේ ඒ ජරා පරම්පරාව වෙනස් වෙනකල් මේ ලංකාව ලස්සනට තියාගන්න බෑ කියන එක තමයි මගේ මතය. ඉතින් ඒක නිසා මම කියන්නේ යම්කිසි හොඳ තීරණයක් ගත්තම රටක් ඒක බුද්ධියෙන් කල්පනා කරන්න ඉන්න ප්‍රමාණය අඩුයි ලංකාවේ. ඉතින් ඒක අද ඉඳලා පටන්ගෙන මේ තරුණ පරම්පරාවට හොඳ අධ්‍යාපනයක් දීලා මුල විෂයක් විදියට හඳුන්වලා දීලා නීතිය හරියට රටේ දැඩිව ක්‍රියාත්මක කරලා සමානව මේ ක්‍රියාමාර්ග වලට එළඹුවොත් ඇත්තම අපේ රට ලස්සන තියාගන්න පුළුවන්. ඉතින් ඒ අදහස කියන්න තමයි මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් බලන්න මේ ඇල දිහා බලන්න. දැන් ඔබට පේනවා ඇති කිසිම නේ උණු මුකුත් නැහැ නේ. මේකේ අංගි සිස්ටම් එකක් තියෙනවා. මේක පිරිසුදු කරන කට්ටියක් ඉන්නවා. ඊට අදාළව මිනිස්සු ගොඩක් ඒකට ප්‍රධානම හේතුව මිනිස්සු දාන්නේ ප්‍රධාන ක්‍රමයක් ඒකට අනුගමනය වෙලා තියෙනවා. ඒකට ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මේවා පිරිසුදු තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට මම අර කිව්වා වගේ ගොඩක් පරම්පරාව පස්සෙන් ඉන්න නිසා අවුරුදු 20ක් විතර පස්සෙන් ඉන්න නිසා අද ඉඳලා පටන් ගන්න කමක් නැහැ. මොකද අවුරුදු 20ක් කියන්නේ අපි තාම ජීවත් වෙන දේ ලස්සන රටක් බලා ගන්න. ඉතින් ඒක කියන්නේ තමයි
මම ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙමනම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. like කරන්න, comment කරන්න. එක දිගට නැඳී ඉන්න. අපි ලස්සන දේවල් ඉස්සරහට කතා කරමු.